හැලෝ ගයිස් අද අපි කතා කරන්න යන්නේ මේ දවස්වල ගොඩක් කට්ටිය කතා වෙන දෙයක් 2026 YouTube වලින් කොහොමද සල්ලි හොයන්නේ කියලා. මේ දවස්වල ගොඩක් වෛරල් මේක. මොකද ගොඩක් කට්ටිය YouTube channel වලින් සල්ලි හොයනවා. ගොඩක් කට්ටිය මට කමෙන්ට් දාලා තිබ්බා කොහොමද YouTube channel එකක් කරන්නේ YouTube monetization on කරගන්නේ කොහොමද කියලා. අපි අද වීඩියෝ එක කතා කරමු මුලින් එකින් එකට මේව කොහොමද කරන්නේ කියලා. මුලින් මම ඔයාලට කියලා දෙන්නම් YouTube monetization කියන්නේ මොකක්ද කියලා. YouTube monetization කියන්නේ YouTube එකේ අපි දාන වීඩියෝ වලට ඒ වීඩියෝ වලට මුදල් උපයන්න පුළුවන් ක්‍රමයක්. ඒ කියන්නේ අපි දාන වීඩියෝ එකට YouTube එකේ ඇඩ් එකක් දෙනවා. ඇඩ් එක ප්ලේ වෙලා ඒ ඇඩ් ප්ලේ වෙනකොට තමයි අපිට මේකට ගෙවන්නේ. හරි guys වීඩියෝ එක මම පොඩි ඇඩ් එකක් තියෙනවා මම මෙහෙම කියන්නම්. ඔයාලගේ අතේ තියෙන මුදලට විශ්වාසවන්තව ලෙස ඔයාලට YouTube channel එක මිලදී ගන්න ඕන. මම පල්ලෙහෙන් දාලා තියන්නම් WhatsApp group එකක්. උඩින් නම්බර් එක දාලා තියන්න වීඩියෝ එකේ උඩින්. ඒ නම්බරයට මැසේජ් එකක් දාන්න. ඔයාලා මම group එකට ඇඩ් කරන්න මගේම group එක. ඔයාලට විශ්වාසවන්ත ලෙස YouTube channel එක මිලදී ගන්න පුළුවන්. ඒ කියන්නේ monetization එකක් මේ monetization නැති channel එකක් ෂෝට් channel එකක් හෝ viral ඒ කියන්නේ viral සාමාන්‍යයෙන් හොඳට යන views යන channel එකක් වලට buy කරන්න පුළුවන්. තව දෙයක් YouTube AdSense account buy කරගන්න පුළුවන්. FB page ගන්න පුළුවන්. තවත් ඔයාලට එක එක channel ඔයාලගේ channel share කරගන්න පුළුවන් buy කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලගේ තියෙන channel එකක් මට දීලා මේ වෙන channel එකකට මාරු කරගන්න පුළුවන් buy කරන්න. ඔයාලට කැමති කට්ටිය ඉන්නවනම් මේ group එකට join වෙන්න. ඔයාලගේ ඇතේ මුදලට විශ්වාසවන්තව ලෙස channel එකක් වලට මේ buy කරන්න පුළුවන්. ඔයාගේ channel එකේ සුදුසුකම් සපුරලා තියෙන්න ඕනේ මේ දේ කරන්න ඕන. YouTube පාන ප්‍රෝග්‍රෑම් එකට අනුමැතිය ලැබුණොත් තමයි ඇඩ්ස් එතකොට තව membership super chat වගේ විවිධ ක්‍රම වලින් ආදායමක් ලබන්න පුළුවන්. අපි ඊළඟට කතා කරමු YouTube monetization ලබා ගන්න ඕන දේවල්. YouTube monetization ලබා ගන්න නම් YouTube එකේ නීති සහ ප්‍රතිපත්ති වල අනිවාර්යෙන් පිළිපදින්න ඕන. ඒ වගේම ඔයාලගේ වීඩියෝ එක අනිවාර්යෙන්ම ඔරිජිනල් වෙන්න ඕන. මේ වගේ ෆේස් එකක් යූස් කරලා ඔයාලා වීඩියෝ කරනවා නම් ගොඩක් හොඳයි. මොකද ඔයාලගේ වීඩියෝ එක ඔරිජිනල් කියලා පේනවා. වීඩියෝ එක කොපි කරලා අප්ලෝඩ් කරලා කොපිරයිට් තියෙන මියුසික් භාවිතා කරලා එක වගේ දේවල් විවිධ දේවල් කරලා මොනිටයිසේෂන් ලබා ගන්න බෑ. එහෙම ලබා ගත්තත් මොනිටයිසේෂන් රිජෙක්ට් වෙනවා. මේක ගොඩක් කට්ටිය මතක තියාගන්න ඕන. අබ්බාල ඊළඟට ගොඩක් කට්ටිය කරන YouTube වැරදි. ගොඩක් අය වෙනත් අයගේ වීඩියෝ තමයි රීඅප්ලෝඩ් කරනවා. ඒ කියන්නේ කොහෙන් හරි YouTube වීඩියෝ එකක් හරි FB එකකින් හරි TikTok වීඩියෝ එකක් හරි ගත්තා. ඒක මෙහෙම අප්ලෝඩ් කරනවා. එහෙම කරන්න එපා. සමහරු AI හෝ කොපි කරපු කන්ටෙන්ට් විතරක් අප්ලෝඩ් කරනවා. ඒ කියන්නේ AI එකෙන් හදාගන්න ස්ක්‍රිප්ට් එකක් දීලා ඒක එහෙම අප්ලෝඩ් කරනවා. ඒ වගේ දේවල් කළා මොනිටයිසේෂන් ගන්න බෑ. තව දෙයක් තමයි මේ වගේ දේවල් නිසා YouTube එකට ඔයාගේ channel එක ඔරිජිනල් කියලා පේන්නේ නැහැ. ඒ කියන්නේ මේ වගේ එක වීඩියෝ දාද්දි සමහරවිට ඔයාගේ මූණ පෙන්නලා හරි ඔයාගේ ඔරිජිනල් වල කරන්න පුළුවන් වීඩියෝ එකක් වගේ දානවා නම් තමයි YouTube අඳුරගන්නේ මෙයා හොඳ channel එකක් ඔරිජිනල් channel එකක් මේ වගේ channel එකක් මොනිටයිසේෂන් කරන්න ඕනේ කියලා. ඒ නිසා හැම වෙලාවෙම ඔයා මතක තියාගන්න ඔයාගේම content එකක් හදන්න උත්සාහ කරන්න. අලුත් content එකක් අපි යන් ඊළඟ පොයින්ට් එකට channel එක grow කරගන්නේ කොහොමද කියලා. සතියේ ඔයාලා අවම වශයෙන් වීඩියෝ දෙකක්වත් දාන්න ඕන long වීඩියෝ දානවා නම් ආයේ ෂෝට් වීඩියෝ දානවා නම් ෂෝට් වීඩියෝ එකක් දවසට ගානේ දාන්න. දවසට දෙපාරක් දානවා හොඳයි. උදේ ෂෝට් වීඩියෝ එකයි සාමාන්‍යයෙන් හවසට වගේ එකයි. ඒ කියන්නේ දවසට දෙකක්වත් වැටෙන්න ඕන. හරිනම් ලෝන් නම් සතියේ දෙකක් අවුලක් නැහැ. ඊළඟට ඔයාලා හොඳට thumbnail එක හැදලා තියෙන්න ඕන. මොකද වීඩියෝ එක දැක්කම වීඩියෝ එකේ ඉස්සරහ thumbnail එක දැක්ක ගමන් තමයි කට්ටිය ක්ලික් කරලා වීඩියෝ එක බලන්නේ. ඒ නිසා thumbnail එකත් හොඳ වෙන්න ඕන. ඊළඟ දේ තමයි keyword tag අනිවාර්යයෙන්ම දාන්න ඕන. ඒ ටික දාලා ඔයාලා වීඩියෝ එකක් හදුවම අනිවාර්යයෙන් මේක වෛරල් කරගන්න පුළුවන්. අබ්බල් මෙහෙමනම් කොහොමද මොනවාද අවශ්‍ය සුදුසුකම් ටික කොහොමද කරගන්නේ කියලා මම මේ විදිහට යනවා YT Studio app එකට. තියෙනවා මේ channel එතනින් එකේ ගිහලා මම පෙන්නනවා ඔයාලට කොහොමද මේ ටික කරගන්නේ කියලා. 500යි watch time 3000ම monetize on කරගන්න පුළුවන්. ad විතරයි on කරගන්න පුළුවන්. live එහෙම දෙනවා නම් මේ ටික අනිවාර්යෙන්ම ඕන. subscribe 1000යි watch time 4000යි අනිවාර්යෙන්ම ඕන. මේකෙන් ඔයාලට on කරගන්න පුළුවන්. පස්සේ අරක මේව කරගන්නකම්. මෙතනින් ඕන subscribe 500 හදාගන්න පුළුවන්. වීඩියෝ මාසයක් විතර එක දිගට දාගෙන ගියා කියන්නේ ඔක ගානට හැදෙන වීඩියෝ එක සමහරට වෛරල් වුණොත් වීඩියෝ දෙයක් එකපාර වීඩියෝ එක වුණත් හදා ගන්න පුළුවන්. ඊළඟ එක මේ watch time 3000 ඔයාලා අනිවාර්යයෙන්ම long වීඩියෝ දාන්න ඕන. විනාඩි 8න්වත් උඩ වීඩියෝ දාන්න ඕන. එතකොට තමයි මේක අපිට apply කරලා monetize on කරගන්න පුළුවන්. මම ඊළඟ වීඩියෝ එකෙන් කියන්නම් කොහොමද මේක apply කරන්න කියලා මේ watch time හැදිච්ච වීඩියෝ එක. ඊළඟට මම ඔයාලට දාලා පෙන්නන්නම් වීඩියෝ කොහොමද හරියට අප්ලෝඩ් කරන්න කියලා. මම මෙතන යනවා උඩ මෙතන ප්ලස් අයිකන් එකට. ප්ලස් අයිකන් එකට ගියාට පස්සේ ඔයාලට මෙතනින් වීඩියෝ එකක් තෝරගන්න පුළුවන්. මම මෙතනින් තෝරගන්නවා පොඩි වීඩියෝ එකක්. මම මෙතනින් ඔයාලට පොඩි වීඩියෝ එකක් දැනට පොඩි එකක් තෝරගන්නවා. මෙතනින් මේ වීඩියෝ මම තෝරගන්නවා. මේ විදිහ තෝරගෙන මම මෙතනින්
හොඳ ටයිටල් එකක් දෙනවා. ඔයාලත් හොඳ ටයිටල් එකක් දෙන්න. මේ විදිහට හොඳ ටයිටල් එකක් අප් කරන්න. මේ විදිහට හොඳ ටයිටල් එකක් අප්ලෝඩ් කරලා ඔයාලා මොනවා හරි මෙහෙම ටිකක් මේකට ඇඩ් කරගන්න. ඇඩ් කරගෙන මෙතනින් මේ විසිබිලිටි එක එකපාරම මේ ඔයාලා පබ්ලික් දෙන්න යන්න එපා. මෙතන අන්ලිස්ටඩ් දාලා ටිකක් වෙලා තියන්න ඕන. තියලා මෙතනින් ඔයාලා ඔඩියන්ස් එක මතක් කරලා මෙතන ඔඩියන්ස් එක තෝරන්න. මෙතනින් දෙන්න නෝ කියලා. yes දුන්නොත් යන්නේ මේක මේ කිඩ්ස් කට්ටියට විතරයි පොඩි කට්ටියට විතරයි. ඒකත් දෙලා මෙතනින් ඔයාලා පල්ලෙහෙන් බලන්න මේ 18 වැඩි කට්ටියට පෙන්නන්නේ කියලා ඒකත් බලන්න නැත්නම් පොඩි කට්ටියට විතරයි යන්නේ. ඊට පස්සේ ඔයාලා මෙතනින් මේ ඩිස්ක්‍රිප්ෂන් එකක් දෙන්න. මම ඒක දැන් දෙන්නේ නැහැ වීඩියෝ එකේ පෙන්නන්නේ නැහැ. ඔයාලා මෙතනින් ගිහිල්ලා මෙතනින් ඩිස්ක්‍රිප්ෂන් එකක් දෙන්න. ඒකවල මෙතනින් හෑෂ්ටැග් ටිකකුත් දෙන්න. ඔය මේ වීඩියෝ එකට අදාළව හොයාගන්න පුළුවන් ඔයාලා chat GPT එකකින් එහෙම. ඊට පස්සේ මෙතනින් ඔයාලා ලොකේෂන් එක දෙන්න. මම ශ්‍රී ලංකාව කියලා දෙනවා. මේක අත්‍යවශ්‍ය නැහැ. ඔයාලට දුන්නත් කමක් නැහැ හැබැයි. ඒකවල මෙතනින් ගිහිල්ලා ඔයාලගේ ප්ලේලිස්ට් එකක් තියෙනවා නම් වීඩියෝ එක ඒ ටිකත් ඇඩ් කරගන්න. ඊට පස්සේ මෙතනින් යන්න මේ කැටගරි එක තෝරන්න. මෙතනින් ඔයාලා කැටගරි එකට අදාළ මම ගේමින් තෝරනවා. මෙතන ගේමින් වීඩියෝ එක මම දුන්නේ. මෙතනින් ඔයාලා ටැග් ටිකක් දෙන්න. ඔයාලා ටැග් දෙනකොට ටැග් අඩුම 50ක්වත් දාන්න. මෙතන දෙයක් આવොත් එකක් කට් කරලා මේක ගන්න. මම මෙතනින් දැනට වීඩියෝ එක පෙන්නන්න ටැග් දෙකක් විතර දාගත්තා. ඔයාලා මේ chat GPT එකකින් ගහලා ගන්න ඕන තරම් ටැග් දාන්න පුළුවන්. ඔයාලා දාන්න වීඩියෝ එකට කුකින්ද, ගේමින්ද, මේ කොමඩිද ඕන වීඩියෝ එකකට ටැග් ගන්න පුළුවන්. ඔයාලගේ වීඩියෝ එකට අදාළ. මෙතනින් ඔයාලා ඒ ටිකත් ඇඩ් කරගන්න, කොපි කරලා පේස්ට් කරන්න. ඊට පස්සේ මේ ටික ඔක්කොම හරි. ඊට පස්සේ ඔයාලා මෙතනින් අප්ලෝඩ් දෙන්න. 5-10ක් විතර මේක YouTube එකේ තියන්න. ඒක හොඳ YouTube එක අඳුර ගන්නවා වීඩියෝ එක කොයි ඔඩියන්ස් එකට යවන්න ඕන, කාටද යවන්න ඕන කියලා වීඩියෝ එක මේගොල්ලෝ තීරණය කරනවා. මෙතන වීඩියෝ එක අප්ලෝඩ් වෙනවා. එයාලා ඊට පස්සේ යවුවට පස්සේ තමයි අපි මේ පබ්ලික් දාන්න ඕන. ගොඩක් කට්ටිය මේක දාපු ගමන් පබ්ලික් කරන. එහෙනම් පබ්ලික් කරන්න එපා. අන්ලිස්ටඩ් තියන්න. සාමාන්‍යයෙන් ඔයාලා පැය 2-3ක් තියෙනවනේ ඒත් හොඳයි. 11 කරලා පබ්ලික් කරන්න. 11 කරලා පබ්ලික් කරාට පස්සේ ඔයාලගේ වීඩියෝ එක වයිරල් වෙනදාට වැඩිය ඔයාලා මේක try කරලා බලන්න. හොඳ ට්‍රික්ස් එකක් වීඩියෝ වයිරල් කරන්න පුළුවන්. එකපාරම පබ්ලික් දෙන්න එපා. අන්ලිස්ටඩ් හරි ප්‍රයිවට් හරි දාලා පස්සේ පබ්ලික් දෙන්න. දැන් guys අද විදිහින් අතන වීඩියෝ එක අප්ලෝඩ් කරන්නේ කොහොමද? වීඩියෝ එක හරියටම මොනවද තියෙන්න ඕන? කොහොමද අවශ්‍ය කොන්දේසි මේවා මේ සම්පූර්ණ කරගන්නේ කොහොමද ඔක්කොම කතා කරා. ඊළඟ වීඩියෝ එකකින් ගියනම් කොහොමද හරියටම අපි thumbnail එකක් හදන්නේ? මේ YouTube monetization apply කරන්නේ කොහොමද? වීඩියෝ එකක් හරියට edit කරගන්නේ කොහොමද? ඊළඟ වීඩියෝ එකේ අපි කතා කරමු. එහෙනම් අදට වීඩියෝ නවත්තනවා. වෙනත් වීඩියෝ එකකින් හම්බෙමු.